Hi, welcome back my channel. ගොඩ කාලයකට පස්සේ අපි පාන්දරෙන් පිටත් වෙලා ට්‍රිප් එකක් යන්නයි යන්නේ. ඉතින් අපිට යන ගමන් බඩගින්නක් හැදුනා. ඉතින් අපි ගුරුබේවුලේ නතර වුණා උදේට කන්න. අපි එතනට යනකොට උදේ 6යි ගාන. එතන ඕපන් කරලා තිබ්බේ නෑ ළමයි. ඉතින් අපි එතන ඕපන් කරනකන් චුට්ටක් වෙලා ඉඳලා එකක් බීලා අපි මේ ආයිත් අපේ ගමන යන්නයි යන්නේ. එතන ලොකේෂන් එක නම් මාර ලස්සනයි. අපි ඉතින් චුට්ටක් එහෙට මෙහෙට කැරිකිලා ආයි අපේ ගමන යන්න පිටත් වුණා. මම අද ඔයාලට කිව්වේ නෑ නේද අපි මේ කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ ළමයි පැට්නා දෙනියායට. ඉතින් ඔයාලා පැට්නා යන බලන් ඉන්නවා නම් හිතාගෙන ඉන්නවා නම් මේ ලොග් එක ඉවර වෙනකම් බලන්න. මොකද පැට්නා යන ඉන්න ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි යන්න පිටත් උනේ උදේ 5ට 5 විතර වගේ. ඒ යනකොට නම් පොඩි පොඳ රැස්සක් තිබුණා. මිදුමත් එක්ක ඈත කඳ දිහා බලද්දි ඒක වෙනවා ෆීලින් එකක්. ආපු හැමෝටම බඩගිනි නිසා අපි හිතුවා නතර වෙලා මෙතන කාලේ යන්න. ඇත්තටම කියනකොට ළමයි ගොඩක්ම බඩගින්න තමයි අපි හැමෝම හිටියේ. ඉතින් අපි සීනි සම්බොලි පානි කාලා ආයි අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි එන වාහනේ අපිට උඩට යන්න දෙන්නේ නැහැ. මොකද එතන පාර ගොඩක් සවුත්තුයි. අපි එතන තියෙන වාහන අපිට උඩට යන්න. ඉතින් අපි එතනින් වාහනයක් අරගෙන අපේ ගමන යන්නයි යන්නේ. හරිම ලස්සන තැනක තමයි තියෙන්නේ. ඔක්කොම හොඳයි පාර ඇරෙන්න. මං ඒකයි කිව්වේ ඔයාලට පැට්නා යන්න ඉන්නව නම් මගේ vlog එක බලන්න කියලා. පාර නම් මේ ටික ගොඩක් හොඳයි. අපි හිතුවේ ඉතින් උඩට යනකම මෙහෙම ඇති කියලා. අපි මෙයාට බැන තමයි ආවේ. අපිව බොරුවට රස්තියාදු කරන්න යාලට ගාන කපා ගන්න අපේ වාහනේ යන්න බෑ කිව්වා කියලා. උඩට යනකොට තමයි තේරුනේ ආයිනම් පැට්නා එන්න තියා හිතන්නේවත් නෑ කියලා. පාර එච්චරටම සවුත්තුයි. වාහනේ දෙපැත්ත බිම කෑවෙනවා. හරිම බය හිතෙනවා පමණක් තැන්වලදී. වාහනේ උඩට අපි ආව පැට්නා ගමන. ඔක්කොම හරියන රෝඩ් එක නම් අන්තිමයි ළමයි. යාළුවෝ ඉන්නවලු බලාගෙන. අම්ම එනෝ යන්නා. නෙත් ඔය ආශි උඩ බලන් යන්න එපා. කැලේ යන්න ඕන දිගටම. ඇත්තටම යාළුවෝ කියලකේ කූඩැල්ල නම් විමානේ. මගෙත් අද පළවෙනි පාඩ තමයි කූඩැල්ලේ කෙල්ලුනේ. ඇත්තටම රිදෙන්නේ නැහැ. ගැලෙව්වට පස්සේ තමයි කූඩැල්ල රිදෙන්නේ. මාරම හති. තව යන්න තියෙනවා. තවත් තියෙනවා. ඔන්න අපි දේ බොන්න හදන්නේ. මාමා ගෙන නැන්දා හොයන්නේ. නැන්ද ගැන මාමට නෝ යනකොට වෙන වාහන දෙන්න සුපිරිනේ. ඔව් අර අපි එඩ කරක්. රූම් ගන්න ආපු දුර. ඇත්තටම පැට්නා එපා වෙලා තමයි මේ යන්නේ. මොකද එච්චරටම හරිම මහන්සි. වාහනේ ආවද ඉතින් ආයෙ උඩට යන්නත් එපයි. අපි මෙන්න මේ දොළ පාරින් කකුල් දෙක සෝදගෙන ආයි අපේ ගමන යන්නයි පිටත් වෙන්නේ. ආරම මහන්සි. වාහනේ ඇවිල්ලා ඒ වගේම දැන් මේ පයින්නුත් යන ගමන් ඉන්නේ. අපි තැනට ආවා.
මේ තමයි ෆැට්නෝ. Oh, so cool. එමේ මලුන් එමේ මීට වඩා ලොකු ගලක් පෙන්නන ඕනේ පයින් ඉස්සල යනවා. ඉස්සන්නේ මේ උනේ ඔන්න මාමා මේ බලන්න අර බලනවා කියන්න. ඔය තාත්තේ හීදලයි ආම යනවා. ඔන්න වැඩේ මාමා අල්ලන්නේ ඉස්සනවා සුදුපුටි වැඩනොත් අපි දෙන්නම අපි නම් එතන හැසිරුණේ ළමයි වවදාවත් වතුර දැකලා නැති අදම වතුර දැක්ක මිනිස්සු වගේ. ඔයාලට ඒක අපේ මූණ වලින් පේන්න ඇති කියලා මම හිතනවා. ෆැට්නා ලොග් එක මෙතනින් ඉවරයි. ඉතින් අපි තවත් අලුත් ලොග් එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්න. අම්මා බයි. බයි බයි. බයි